දැන්වාට ම පෙන්න්න මෙතන බයි ට්‍රේස් කීපයක් පලෙස් කරලා වාට පෙන ඇති ට්‍රේඩ් එක පලේස් කරනකොටම SLTP ම සටක් කල තියෙන ගීට මෙතන හට එකම මැනුවල් දාන්න ඔන්න ඉති ඒවගේම තමයි දැවට පෙනන්නේ අනිවාරෙන්ම චෙක් කරන්න වගේ චාට්ක ඩි මෙන්න මෙදිට අපි දීල තින්න මේ ඒ එක ක්ස්පට යිස එක මෙතන වැඩ කරනවා කියලා ඒකන්න අවුලක් නෑ වගේම ඇල්ග ට්‍රේඩිං එනබද කියලා බා හරි ඉතින් බයිට්‍රේට් දැම්ම සෙලට්‍රේට් දැම්ම ටක් කල තිනට මේක SL එක සහ TP එක පලේස්ෙනවා ලස්සන ඒවගේම මේ දර්මය වැටෙන SL TP එක වාට මැනුවල ඇඩස් කිරීම කියවත් තියෙනවා කිසි වැටලුවක් නෑ ඉතින් ඇල්ගටඩිං ඕපන් එනබල් කලන තියන්නේ එතිනවා මැනුවලි ඇජස් කරන ඉදගෙන යා හට අනීම ආයුව කියල පිළිගන්න ඉතින් ගොඩ දවසට පස්ස වාලම විඩියෝ එකක් කරගෙනන්නේ ඉතින් ඇතරම සමාවෙන්ට මට විඩියෝස් කරගන්න වෙලාව නැති නිසා සහ අවශ්‍ය පරිසරේ තවම සටක් කර නැති නිසා ඉක්මට මට විඩියෝස් ගන්න ඒකයි මම විඩියකම් පරක් වෙලා දාන්න කොමුණත් ගොඩක් සතුරෙනවා මාත ගොඩක් අය තුලා ඉන්නවා විඩියෝ දැමත් ඉතින් මම වාලට ගොඩක් ප්‍රෝජනවත් වෙන ටූල් එකක් තම අදාරගෙන ඇල්ල තියෙන්නේ මේක මගේ කලයින් කෙනෙක් මට මගින් රෙක්ස් කරපු පොජෙක්් එකක පොඩි කොටසක් මම වාලවිෙන් අරගෙන ති මේක වාලට ගොඩක් පැදගත් ගෙන විශේෂම මේ ට්‍රේඩිං කරන අය වෙනුවෙන්ම නිර්මාණය කරපු ටූල් එකක් මේක කලයින් පෙනුවෙන් හදපු ඒ මොඩියුල්ල එක පාට් එකක් විතරයි හැබ මේ වාලට ගොඩක් ප්‍රෝජනවත්තේ මොකද ඒ කලයින්ගේ රෙක්වෙස්ට එක වුණේ එයා සාමාන්‍යයෙන් ස්කල්පිං කරන ට්‍රේඩ කෙනෙක් එතකොට ස්කැප් කරනකොට එක පාටය ට්‍රේඩ්ස් 50ක් විතර පලේස් කරනවා කියලකු ඉතින් එතනතියාට ස්ටොප් ලොස් එක දාගන්ඩ ගයාම සෑහෙන මහන්ස් පෙන්ඩ වෙනවා කියලකිව ඉතින් එතනති ඒක ඒ වෙනුවෙන් යාගේ ප්‍රජෙක්් එක තව ගොඩක් දෙවල් තිබ ඒ වෙනුවෙන් මේ ස්ටොප් ලොස් පෙන්ෙන් මං නිර්මාණය කරපු ටූල්ල තමයි මම වාලට මේ අරගෙනෙන්නේ ඉතින් මේක තින චාන්සක තමයි මේක තින වාසිය තමයි වාටඩ ප්ලෙස් කරන ෂනිකෝම ස්ටොප්ලොස් එක සහ TP එක වැටෙනවා ඔයා කලින් සටක් කල තින්න ගට ඉගෙනවාට දාන්න කරවන ස්ටප්ලොස් ට කොටමටි වැටනවා ඉතින් මම දැන්වාලට වැඩි කතානකු කිය දෙන්න කොහොමද මේක ස්ටෙප් බයි ස්ටෙප් සටක් කරගන්න කියලා මේක මම කිසිම දෙයක් හඟගන්නතු වාට පුල් සෝස් කෝට ඇත් එක්කව දාල්තිනවා වාල්තරගෙන ගන්නුලා ඉතින් කාටාව මේ දෙව තේර නැත්නම් ටෙක්නොලජී නොලෙජ්ජක නැත්තම් බයන්ක මං ස්ටෙප් බයි ස්ටෙප් දැ කියදෙනවා එනම් වීඩියෝක පිස්සරහටයන් වාලට තනින් කරගන්න පුලා මේ හොඳ ඉතින් වාට පෙනත්ම මගේ චාට්ක මෙන්න මේ ටූල්ලක තමයි දාගරන්නේ වාට පෙනත්මන් එක ඔටෝස්ට කියලා ඉතින් මං දැන්දාගෙනින් මේක ඩිලිට් කරලියුල්ලා පෙන්න්නම් කොහොමද මුලින් දම්ම මේක සටක් කරගන්න කියන එක මම විදිට මේටික දිලිට් කරගන්න හරි ඉතින් ඩිලිට් කරගත්තර පස්සේ තමවට පෙන්න්නම් මේක සෝස් කෝඩ් එක මේ තින්නේ පුල් සෝස් කෝඩ් එක තිම එක සම්පූර්ණ වාලට දෙනවා ඩිස්ක්‍රපෂන් එක මන් දාතිනවා වාලට පුළුවන් මේක වීල ඩවන්ලෝඩ් කරගෙන වාලට සටක් කරගන්න ඉති මේක කෝඩ් එක සිම් දම වෙනස් කරනෑ සම්පූර්ණමන් ලිපු කෝඩ් එක මේ තියෙන්නේ පලයින් වෙන ඉතින් මේක මේදිට වාටකින් ඩවන්ලෝඩ් කරල කොපි කරගන්න කොපි කරගෙන කීබෝඩ් එක F4 එක ප්‍රෙස් කරන්න වා යස් කරන MT5 කරන්න කල ඉටවස්ස මෙතන මෙටයිඩිට කරනවා ඒ මෙටයිඩිට එක පස්ස වාලට පුළුවන් මෙතන තිනවා නිව් එකට යන්න ෆයිල් නිව් ෆයිල් ෆයිල්ලට ඉල්ල නිව් ෆයිල් නැත්තම් කොන්ට්‍රෝල් එන්නේ ඉටවස්ස තින එක්ස්පර්ට් ටැක් බයිට මේ කලික් කරන්න ඉවස නෙක් දීලවාගේ නේම දෙන්න මේ ටූල්ලකට දෙන නේම ඔටෝස්ටල්ටප හරි වා කැමති නේම එකක් මේකට දෙන්න පුළුව ඔටෝස්ටල්ටප මන් දෙන්න එක ට්‍රේලිං කියලා ති මේ ට්‍රේලින් කියල ගන්න මේක මේ TP එක අපට ට්‍රේල් කරන්න පුළ පොයින්ස් ගානක ති මේක සුපරි ටූල්ලක් මංවාල ඉටස මේ ඉවෙන්ට එක ඔන් ට්‍රේඩ් දෙන්න ගන්න ට්‍රේට ප්ලස් කරන කොතම මේ වැඩ කරන්න ඕන කියන එක මේක දෙන්න ඉට පස්සේ මේ දිරදිල පිනිිෂ් කරන්න ඉටවස එක මේ කෝඩ් සෙක්මට එක ඔටෝමටිකල් කියනක සම්පූර්ණ දිලිත් කරන්න පිල්ත් කරල මගේ කෝඩ් එක මංවර්දාදින්න එක මෙතැන්ට පේස්ට් කරන්න පේස්ට් කරල වෙලා කීබෝඩ් එක F7 කියක ප්‍රෙස් කරාම එක කම්පයිල් වෙනවා දවට මෙතන කිසිම එකක් ඕනින් එකක් නැත්තන් කිසි ප්‍රශ්නයක් නැතු මේ ටූල්ලක වැඩග රයි ඉතින් මේක ඔන්න දැන් ඔඩ බලාගන්නවා කිසිම එකක් ඕනින් එකක් නෑ ඉතින් මොදට මන් ටෙස් කල්ල බලපු කෝඩ් එකක් මේ තියන්නේ රයිට පස්සවාට මේක බලාගන්න පුළුවන් ඊට ඉටවස්වාට මෙතරන්න ඉන්පුට්සලට ගිහිල්ලා ඊට කලින් මෙතනවා අලව ඇල්බ ටඩිං එක දෙන්න ටික්්ික දාන්න ඊට පස්සේ වාට මෙතන ඉන්පුට්සල්ට ගිල්ල ඔයා ට්‍රේඩ් කරන
ඉන්ස්ට්‍රමන්ට් එක ගෙනවා කැමති කරන්සිදක ගෝල්ඩ මොකක් හරි ඔයාගේ රික්ස් මනේජ්මන්ට්කට අදාල ඔයා යස් කරන ස්ටොප් ලොස් ඒරියයක ටෙක් පොෆිට් ඒරියයක දෙන්න ඉලකට මේ ෆස්ට ට්‍රිගිය කියල කියන්නේ ඔයා ට්‍රේඩ් ප්ලේස් කරට පස්සේ සදාන්න පැත්තට ඒගන්නේ ඔයාගේ ෆේරක තියන පැත්තට පොයින් සස්ය පනහතන මෙතන අස්තිමන ගොල් ට්‍රේඩ්ගේ යස් කරන්න ආවට පස්සේ එයා ට්‍රිග කරනවා ලොක් ප්‍රොෆිට් කමාන්ඩ් එක කියන්නේ එයා හරියටම ට්‍රේඩ් එක පේස් කරපු තැන ඉදලා පොයින්ට්ස් 200ක් ප්‍රොෆිට් පැත්තෙන් ලොක් එක මේ ගැන ප්‍රොෆිට් එක ලොක් කරනවා රයිට් ඒක තමයි මේකින් කියන්නේ ඊට පස්සේ මෙතන ට්‍රේලිං ස්ටෙප්ස් කියලා කියන්නේ ප්‍රොෆිට් ලොක් වුණාට පස්සේ ආයේ එතන ඉඳලා පොයින්ට් 500ක් ගියොත් එයා ආයමත් මේ පොයින්ට් 500ක් උඩට මේක ට්‍රේල් කරනවා ටෙක් ප්‍රොෆිට් එක ඊට පස්සේ ඔයාට මේ හදන ටෙම්ප්ලේට් සේව් කරලා තියාගන්න පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකට අපි තුමා වෙන මොකක් හරි යුරෝ USD වගේ එකක් නම් එකට පාවිච්චි කරන එකක් තියෙනවා ඒකට අදාළව මේක සේව් කරලා හැම වෙලාවෙම මේ ලෝඩ් කියන තැනට ගිහිල්ලා ඒ අදාළ ටෙම්ප්ලේට් එක යූස් කරන්න පුළුවන් රයිට් ඊට පස්සේ දැන් මම මේ ටික සේව් කරලා ඕකේ දෙනවා හරි දැන් මම ඉන්නේ ගෝල්ඩ් chart එකේ ඊට පස්සේ මෙතන අනිවාර්යයෙන්ම ඇල්ගෝ ට්‍රේඩින් කියන එක බටන් එක enable කරන්න ඕනේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ ඔයාලට මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ට්‍රේඩ් එක ප්ලේස් කර හැකියම මම දීලා තියෙන විධාන වලට අනුව මේක මේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ප්ලේස් කරනවා. ඉතින් මම මේ ශනිකව ට්‍රේඩ් කිහිපයක් ගියුවා. ඔයාලට බලා ගන්න පුළුවන් SL TP ශනික මේකේ වැටෙනවා මම දීලා තියෙන කමාන්ඩ්ස් වලට අනුව. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා එකම වෙලාවේ දෙපැත්තටම ට්‍රේඩ් ප්ලේස් කරත් මේක වැඩ කරනවා මේ ටූල් එකට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මේ ක්ලයන්ට් සයිට් ස්ටූල් එකක් ඒගැන්නේ වාගේ කම්පියුට එක ඔන්ලයින් තියෙන්න්න ඕනේ ඒ වගේම මේ ඇල්ගෝ ට්‍රේඩිං එනබල් කරලා තියෙන්නවා ස්ටොප් ලොස් දැන් මේකින් දාන ස්ටොප් ලොස් එක ටේක් ප්‍රොෆිට් එකක් වැටුනට පස්සේ තමයිගේ සර්වර් සයිට් එක කියන්නේ බ්‍රෝකර්ගේ පැත්තෙන් මේක අප්ඩේට් වෙන්නේ ඒ අරින්න මේක ක්ලයන්ට් සයිට් එකේ තමයි වැඩ කරන්නේ ඉතින් මේක ගොඩක් හොඳ ටූල් එකක් මොකද බ්‍රෝකර් පැත්තෙන් අපිට ටූල් එකක් සෙටප් කරලා තියෙනට වඩා ක්ලයන්ට් සයිට් එකෙන් සෙටප් කරන එකේ ලොකු වාසියක් තියෙනවා ඉතින් ඒක ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා දන්නවා මේ මම ඔයාලට ඕන ඉදිරියේදී ගන්න වීඩියෝ එකක් කරන්න හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ ඉතින් ඒ වගේම මේක ට්‍රේලිං ස්ටොප් ලොස් එක ඒ කියන්නේ ඔයා දාන මේ ස්ටොප් ලොස් එක මම ඔයාලට කිව්වා මේකේ ලොග් ප්‍රොෆිට් පාර්ට් එක කියන්නේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ මේ පස් ට්‍රිගරකට දෙනාගේ තිනවන ඒගේ රීච්චුණු ගම මෙයා ප්‍රොෆිට් එක දනාගේකට ගන්න එකන ස්ටොප් ලොස් එක දනාගේකට අරග ප්‍රොෆිට් එක ප්‍රමාණයක් ලොක් කරගන්න ආය එතනින් දීල තින ට්‍රේලිං ස්ටප් කියලා පොයින් 500 නගේ 500 ස්තරහට යනකොට යා 500 උඩට ස්ටොප් ලොස් එක ට්‍රේඩ් කරනවා කියන්නේ ආපසට මාගට් එකවත් මේ ප්‍රොෆිට් එකක් පිට තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ හැබැයි මේක වැඩ කරන්නේ ක්ලයන්ට් සයිට් නිසා ඔයා අනිවාර්යෙන් ඇල්ගෝ ට්‍රේඩින් දීලා ඉන්ටරනෙට් කනෙක්ෂන් එක ස්ටේබල් තියාගෙන මේ ඉන්න ඕනේ මොකද අර ට්‍රේල් වෙන ස්ටොප් ලොස් එක ඔයා ක්ලයන්ට් සයිට් එකකින් වැටුණාට පස්සේ ඊට පස්සේ තමයි බ්‍රෝකර් පැත්තේ අප්ඩේට් වෙන ශනික හරි බ්‍රෝකර් පැත්තේ අප්ඩේට් වුණාට පස්සේ ඉන්ටර්නෙට් ඩිසේබල් වුණොත් හරි කම්පියුටර් එක ඔෆ්ලයින් ගියොත් හරි ප්‍රශ්නයක් නැහැ ඒ ස්ටොප් ලොස් එක වැඩ හැබැයි ට්‍රිගර් වෙන්න නම් මේ කම්පියුටර් එක ඔන්න එකේ තියෙන්න ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක පැහැදිලිද ඉතින් මේක ගොඩක් හොඳ ටූල් එකක් ඉතින් මේ ක්ලයන්ට් සයිට් ටූල් එක සෑහෙන වටිනවා කියන්න දන්නවා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා ඒක හේතුව ඔයාලා දන්නවා රයිට් ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන් පේනවනේ ඔයාලට බලන්න හැකි සෑහෙන වටින ටූල් එකක් ස්කැල්පර්ස්ලට මාකට් හරි දැන් ඔයාලට මම පෙන්නන්න මෙතන බයි ට්‍රේඩ්ස් කීපයක් ප්ලේස් කරලා ඔයාලට පේන්න ඇති ට්‍රේඩ් එක ප්ලේස් කරනකොටම SLTP මම සෙටප් කරලා තියෙන විදිහට මෙතන වැටෙනවා ඒක මම මැනුවල් දාන්න ඕනේ ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලට පේන්නේ අනිවාර්යෙන්ම චෙක් කරන්න වගේ chart එකේ උඩින් මෙන්න මේ විදිහට අපි දීලා තියෙන මේ EA එක කියන්නේ expert advice එක මෙතන වැඩ කරනවා කියලා ඒ කියන්නේ අවුලක් නැහැ ඒ වගේම algo trading enable කියලා බලන්න හරි ඉතින් buy trade දැම්මත් sell trade දැම්මත් ඔයාලා setup කරලා තියෙන විදිහට මේකේ SL එක සහ TP එක place වෙනවා ලස්සනට ඒ වගේම මේ මේ වැටෙන SL එක TP එක ඔයාලට manually adjust කිරීමේ කියාවක් තියෙනවා කිසිම ගැටලුවක් නැහැ ඉතින් algo trading open enable කරලා නම් තියෙන්නේ එතන ඔයා manually adjust කරන එකේ ඉඳගෙන යා ඉතින් එහාට අනියම වැඩ කරනවා හොඳයි ඉතින් මම හිතනවා ට්‍රේඩර්ස්ලා විදිහට ඔයාලට මෙන්න මේ ටූල් එක ඉතාම ප්‍රයෝජනවත් වෙයි මොකද high frequency trader කෙනෙක්ට මේ ස්කැල්පර් කෙනෙක්ට සෑහෙන වටින ටූල් එකක් ඉතින් මේක යූස් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා සම්පූර්ණ
සෝස් කෝඩ් එක. ඉතින් මේක මගේම නිර්මාණයක් ක්ලයින්ට් වෙනුවෙන් කරපු. ඒ වගේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍ය ට්‍රේඩ් මැනේජ්මන්ට් ටූල්ස් ගොඩක් හදපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒක තිබ්බ එක කොටසක් විතරයි මම මේ ඔයාලා වෙනුවෙන් ෂෙයා කරගත්තේ. ඉතින් මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි පාවිච්චි කරන්න. මොන හරි ගැටලුවක් තිබ්බොත් මේකේ error එකක් මොකක් හරි එනවා නම් ඒක description එකේ දාන්න. මොන හරි ප්‍රශ්න આવොත් දාන්න. මේක මම full test කරලා දාලා තින්නේ. error එකක් එන්න විදියක් නැහැ. හැබැයි මොන හරි error එකක් වාගේ කම්පියුටර් එකේ හරි මොන හරි ගැටලුවක් නිසා આવොත් දාන්න. මේක MT5 එකට වැඩ කරනවා. right ඉතින් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක මම ඉස්සරහට ඔයාලත් එක්ක ගොඩක් දේවල් share කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සතුටුයි ගොඩක් අය මැසේජ් කරලා අහනවා ඒක වීඩියෝ එකක් නැති කියලා. ගොඩක් සතුටුයි ඒ ගැන මාත් එක්ක එකතු වෙලා ඉන්න ගැන. ඉතින් මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50000කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ගොඩක් හොඳයි. ඉතින් මම ඉස්සරහට ගොඩක් වැලියබල් දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ knowledge එක සහ මම කරන developments programming දේවල් right සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.